අයිබෝන් එහෙනම් අපි බලමු 37 වෙනි පාඩම. 37 වෙනි පාඩමේ මුල්ම කොටස. 한국의 가전제품. කොරියාවේ ගෘහෝපකරණ කියන්නේ ගෙදර දොරේ භාණ්ඩ. ගෙදර දොරේ භාණ්ඩ. 한국의 가전제품은 최신 가능과 세련된 디자인을 바탕으로 세계인들은 사랑을 받고 있습니다. 삼성과 LG가 한국의 가전제품의 대표적인 브랜드인데 텔레비전, 냉장고, 세탁기, 에어컨, 청소기, 전자레인지 등과 같은 다양한 가전제품이 전 세계 가전제품 시장을 휩쓸고 있습니다. 2023년 미국 가전제품 시장 점유율을 보면 이 두 회사의 점유율의 40%를 차지할 정도로 한국의 가전제품은 인기가 많습니다. 한국의 가전제품, 코리아의 ගෘහෝපකරණ. 최신 매타කා리는 가능. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය 매타කාරීනේ ක්‍රියාකාරීත්වය. කියන්නේ මේ බොහොම අලුත් දේවල් latest function එකක latest දේවල් තියෙනවා. සෙරෙන්ඩි නවීකරණය වූ design පතංගොර පසුබිමකේ 세계 인들의 ලෝකේ මිනිසුන්ගේ සරමල් පත්ව ඉස්මිලා ආදරය ලබාගෙන තියෙනවා. ආදරය ලබාගෙන තියෙනවා ලෝකෙ මිනිස්සු. සම්සොන්කා ඒ කියන්නේ සැම්සුන් කියන කම්පැනි සම්සොන් LG කියන එක දන්නවනේ. 한국 가전제품 කොරියානු ගෘහෝපකරණවල 대표적인 ප්‍රධානතම බ්‍රෑන්ඩ් එක ප්‍රධානතම බ්‍රෑන්ඩ් එක. ඒගොල්ලෝ තමයි බ්‍රෑන්ඩ් එක. ටෙලිවිෂන්, ටීවී, 냉장고, ශීතකරණ, 세탁기, washing machine, 에어컨, AC machine, 청소기, vacuum cleaner එක, 전자레인지, oven එක, oven. 등과 하베니 같은 하베니 다양한 가전제품, විවිධාකාර ගෘහෝපකරණ. 전 세계 මුළු ලෝකෙම 가전제품 시장을 ගෘහෝපකරණ වෙළඳපොළ 휩쓸고 있습니다. ආධිපත්‍ය දරමින් තියෙනවා. 2023년 한국 가전제품 시장 2023의 아메리카노 ගෘහෝපකරණ වෙළඳපොලේ 점유율을 හිමිකම බොමියම් බැලුවම 이 두 회사의 점유율 මේ කම්පැනි දෙකේ හිමිකම 40%를 차지할 정도로 40ක් දක්වා අල්ලාගෙන සිටින පමණට 한국의 가전제품 코리아වේ තියෙන ගෘහෝපකරණ 인기가 많습니다. ජනප්‍රියතාවය වැඩි. දැන් මේ මෙතන පෙන්නනවා ඒගොල්ලොන්ගේ වෙළඳපොලේ ප්‍රමාණය ඇමරිකාවේ. right? සැම්සොන් කියන එක 121යි සැම්සොන් ජනතා LG 19යි මේ G කියලා කියන්නේ ඒ ඇමරිකාවේ එකක් බුල්ප්ලොග් කියලා කියන්නේ ඇමරිකාව. 한국의 가전제품은 롯, 그러니까 인터넷 of things, 사물 인터넷 등이 점점 기술을 활용한 스마트 반응도 잘 갖추고 있어 사용자가 더욱 편리하게 사용할 수 있습니다. 예를 들어 사용자가 근처에 오면 에어컨을 자동으로 꺼줘서 다음날 집에 돌아가서 더운 날 집에 돌아가서 바로 담을 시킬 수 있습니다. 냉장고에는 원격 체크하는 분만 아니라 식품의 재고를 관리하고 유통기한을 알려주며
레시피를 추천하는 등의 스마트 기능도 탑재되어 있습니다. 네, 그 발음을게요. 한국의 가전, 코리아의 ගෘහෝපකරණ, LOT, ඒ කියන්නේ ඉන්ටර්නෙට් of things. එහෙම නැත්නම් සාමුල් ඉන්ටර්නෙට්. ඒ කියන්නේ භාණ්ඩයේ ඇතුළේම ඉන්ටර්නෙට් තියෙනවා කියන එක. right? භාණ්ඩය. ඒක. ඉතින් එවැනි ඡන්දොක් විතර අධිනවීන ටෙක්නොලොජි එකක්. හල්ලංගන් භාවිතා කරපෝ ස්මාර්ට් කානන්දෝ චල්කච්චුගුස්. ස්මාර්ට් වලින් කළ හැකි දේවලුත් හොඳින් අරගෙන තියෙන සයෝන්ජාක පාවිච්චි කරන අයට තෝක් පිරෙන් යන්නේ තවත් පහසුවෙන් සයෝන්වල් සිස්මිද භාවිතා කළ හැකි එහෙනම් ඔක්කොම අතිනවීන තාක්ෂණයෙන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. ඒරල් දුර උදාහරණ වශයෙන් ඒරල් දුර උදාහරණ සයෝන්ජාකා චිප්පුංචයෝමිය භාවිතා කරන්න ගෙදර ළඟට ආවම ඒකෝනි චදුංගර කොජොස AC එක ඔටෝන් වෙලා තෝන්නාල් චිබේ තුරකස් අරස්නේ දවස්වල ගෙදරට ඇතුළට ගිහිල්ලා පරෝ ඒ වෙලාවෙම තමල් සිකුසිස් මිද දාඩිය යවා ගන්න පුළුවන්. දාඩිය යවා ගන්න පුළුවන්. අපි අර ෆෑන් එක යටට වෙලා කරන්නේ නේ. නෙන්ජංගෝයනන් වොන් කියොක්චේ කීනෙම් බූන් මන් අනිරා ෆ්‍රිජ් එකේ නන් වොන් කියොක්චේ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් හැකියාවක් පමණක් නොව රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කරන්න පුළුවන් හැකියාවක් පමණක් නොව චිප්පුම් චේකුරල් පන්ලියාව කෑම බීම ස්ටොක් එක බලා කියාගෙන ස්ටොක් එක බලා කිය යුතුම් කියානර අල්ලචු එක් මොකක් හරි අපි කෑම භාණ්ඩයක් ගත්තොත් තියෙනවානේ කල්ලි කුත්වන දිනේ යන්න එක කල්ලි කුත්වන දිනේ දැනුම් දීලා රෙසිපිරල් චූචොන් හර රෙසිපි එකක් සොයලා දෙන තින් එවැනි ස්මාර්ට් කානෝ tabjeti වැනි ස්මාර්ට් හැකියාව what කියන්නේ ස්මාර්ට් හැකියාව නේ සන්නද්ධ වී ඇත tabjeti සන්නද්ධ වී ඇත හම්පියම් චේගනේ දිචයින් පා කානගල් සෝබිචායේ චුහංගේ මච්චුන් හිස්පෝක් 카잔제 분들이 줄시대요. 한국 제품의 인지도 더욱 높이고 있습니다. 비스포크 냉장고는 생산과 소재뿐만 아니라 냉동실과 냉장실의 위치를 소비자가 선택할 수 있고 재군 및 탈취 가능합니다. 소케이스 아예 다체 여부도 소비자가 결정할 수 있습니다. අපි දැන් බලමු මොකක්ද කියලා මේක. හම්පිය මීට අමතරව. ඡේගනේ වර්තමානයේ ඩිසයින් ක්ලාස් කාන ඩිසයින් හා හැකි දේවල්. සෝබිචාය කියලා කියන්නේ පුතා භාවිතා කරන්න. ඒ කියන්නේ අපි දැන් චිහංගල් මච්චු. එයාගේ අදහසට ගැලපෙන චිහංගේ මච්චු. අදහසට ගැලපෙන කැමැත්තට ගැලපෙන පිස්පෝක් කජන්චේ පුන්දරි චුල්සන්. මේ පිස්පෝක් කියලා කියන්නේ අනේම හදන එක්කෙනාට කැමති විදියට. ඒ වගේ ගෘහෝපකරණ චුල්සු දෙමේ ඉදිරිපත් වෙලා නිකුත් වෙලා. 한국 제품의 인지도 කොරියානෝ භාණ්ඩවල තියෙන 인지도 පිළිගැනීමත් තවත් 높이고 있습니다. ඉහළ යමින් පවතින. 디스코 냉장고는 색상과 소재뿐만 아니라
මෙන්න මේ bespoke කියන fridge. ඒ කියන්නේ අපිට වෙනුවෙන්ම හදන fridge. sensor පාටහ සෝජිබුන් මන්නලා ඔය දාපුලා තියෙන එක එක දැන් මේ මොකක් හරි බිස්නස් එක පටන් ගන්නදී දාලා තියෙනනේ බාන්න අන්නේ පමණක් නොව නින්දොන් සිල්පා චීත ඒක ෆ්‍රීසර් එක නින්ජන් සිලිනා සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක මේක ඇවිල්ලා රාජිෂිතකරණය වී කිරල් ස්ථාන සෝබිචා කාසන්තිකල් සිප්පු ගන්න යාට තෝරලා දී හැකියි අතට ඒ කියන්නේ මේවා කොයි විදියට කොයිද මොන මොන තට්ටුවේද තියෙන්න ඕනේ කියන්නේ චේකුන් මිත්තල්චි ඔය පොඩි පොඩි සත්තු හා තල්චි කියලා කියන්නේ තේ වගේමයි ඔය සාමාන්‍යයෙන් ඒගොල්ලෝ චේකුන් කියලා කියනවා කැරපොත්ත වගේ සත්තට එතකොට අපිට තල්චි කියලා කියන්න පුළුවන් මියට චේකුන් මිත්තල්චි කාණෙන් කීනෙන් ඉන නේ ඒ කියන්නේ ඔය එක එක සත්තු හා ඔය ගන්ධ සුවඳ ඒවා හැකියාවලුත් ෂෝකේස් හැකියාවල් හා ෂෝකේස් කියන්නේ බඩු දාන කෑල්ල හුම්බයි තප්චේ යොබුදු ඒක හයි කරන විදිහත් සෝබිචාකා කල්චංගල් සුයිස්කුල ගන්න තැනැත්තට තීරණය කරන්න පුළුවන් ගන්න තැනැත්තට තීරණය කරන්න පුළුවන් එහෙනම් මොකද්ද මේ කියන්නේ මේ ෆ්‍රිජ් එක අපිට අවශ්‍ය විදිහට හදාලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට හදලා ගන්න right අපිට අවශ්‍ය විදිහට දැන් එන්න පස්වෙනි ප්‍රශ්නේ 한국의 가전제품은 제신가능과 세련된 디자이너로 세계인들의 사랑을 받고 있습니다. 코리아의 ගෘහෝපකරණ 제신가능과 නවීන හැකියාවන් 세련된 නවීකරණයේ ඩිසයින් එක ඩිසයින් 세계인들 ලෝකෙ මිනිසුන්ගේ සරමල් 받고 있습니다. ආදරය ලබාගෙන තියෙනවා. ලෝකෙ මිනිසුන්ගෙන් ආදරය ලබාගෙන තියෙනවා. टेलीविजन टीवी निंजांगो फ्रिज सेताकी वॉशिंग मशीन एयरकॉन एसी तुम का कहते एवा वैनी तायनहान खजन चेपुमी विविधाकार गृहोपकरण चंसेगे खजन चेपुम सिजंगल चंसेगे මුළු ලෝකෙම ගෘහෝපකරණ වෙළඳපොළ සුල් ගොයිස් මිද ආධිපත්‍ය දරමින් තියෙනවා ආධිපත්‍ය ලබා ගැනීමෙන් තියෙනවා ඊෂිප් සම්නියන් මීකු කජොන් චේපුම් සිජංගෙස 2023 ඇමරිකානෝ ගෘහෝපකරණ වෙළඳපොළේ හංගුගේ සම්පුමේ සිජං චම්යුර කොරියානෝ භාණ්ඩවල වෙළඳපොළේ පරිමාව හිමිකම තාශි පුරෝර චිජිහල් චන්දු 40ක් දක්වා අල්ලා ගන්න පුළුවන් පමණට ඉංගිකා මන්සර්නිද ජනප්‍රියතාවය වැඩි එහෙනම් කොරියාවේ Samsung LG කියන කම්පැනි දෙක එච්චරට ලොකු ගෘහෝපකරණ හදන උත්තර 4 බලමු 한국의 가전제품은 세계 여러 나라에서 인기가 있습니다. 코리아의 ගෘහෝපකරණ 세계 ලෝකයේ 여러 나라 විවිධ රටවල් වල ඉංගිකා 있습니다. ජනප්‍රියතාවයක් තියෙනවා. ඒක නම් හරි. කොරියාවේ මේ වලට තියෙන 세계인들이 사랑을 받고 있습니다. එහෙනම් මේකින්ද මේ පළවෙනි එක හරි. දෙක 한국의 기업은 아직 미국 시장으로 진출하지 않습니다. කොරියාවේ කියබ් කියලා කියන මහා පරිමාණ කම්පැනි නිකන් අපි හේසා නෙමෙයි ඊට අතර ලෝකේ Samsung LG වගේ ආජික් තවම මිකුක් සිජංග ඇමරිකානු වෙළඳපොළට
චින්චුල් ඇතුළත් වෙලානේ. චින්චුල් හැදියන් සමිත ඇතුළත් වෙලානේ. වැරදි වැරදි. දැනට මත ඇතුල් වෙලා ඉන්නේ නේ. එක වෙලා තියෙන ඇතුළත් වෙලා විතරනේ පළවෙනිය වෙලා නේ 140 කියන්නේ ගානන්නේ. තුන. 한국의 가전 제품은 디자인보다 가능에 집중하고 있습니다. කොරියාවේ ගෘහ උපකරණ නම් ඩිසයින් එකට වඩා කීනෙන් මොනවාරි හැකියාවල් පිළිබඳ 집중하고 있습니다. අවධානය යොමු කරමින් තියෙනවා. වැරදි ඔක්කොටම තියෙනවා නේ මේ තියෙන්නේ. චේසින් කීනෙමුයි සෙරදින් ඩිසයින්. ඒ දෙකම තියෙනවා. එහෙනම් ඒක වැරදි. 4. 한국의 기업들은 코리아의 මහා පරිමාණ කම්පැනි. සෝහියන් 가전제품. කුඩා ගෘහ උපකරණ. කුඩා සෝහියන් කියලා කියන්නේ කුඩා ගෘහ උපකරණ. කේබල් දියුණු කිරීම. දියුණු කිරීම. දියුණු කිරීම. චුංචමිතුගු ඉස්මිලා ප්‍රධාන තැන කරගෙන තියෙන. ප්‍රධාන තැන කරගෙන තියෙන. කුඩා ගෘහ උපකරණ. වැරදි. වැරදි. right? එහෙනම් මේකෙදි කරන්නේ ලොකු ලොකු ඒවා නේ මේ තියෙන නෙන්ජන්ගෝ සෙට්ටක්කි ඔක්කොම ලොකු ඒවානේ. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් පළවෙනි එක තමයි හරියන්නේ නේ. එහෙනම් අපි ඔන්න මේ 37 වෙනි පාඩමත් ඉවර කරා නේ. එහෙනම් හැමෝටම ආයිබෝන්.